ඔබව ඉන්ලන්ඩ් රෙවනියු ශ්‍රී ලංකා YouTube channel වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එක තුලින් කරන්න සූදානම් වන්නේ ඔබගේ ආයතනයේ ලියාපදිංචි වී ඇති බදු වර්ගයකට අදාළ බදු වාර්තාව. එසේ නැත්නම් tax return එක issue වෙලා නැත්නම් ඔබ කරන්න ඕනේ මොකක්ද කියලා කියන එක. එය ඔබටම issue කරගන්න පුළුවන්. එයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීම අවශ්‍යම නැහැ. එය ඔබටම කරගන්න පුළුවන්. ඒ සඳහා e-සේවාවන් වෙත පිවිසීම කියන ලින්ක් එක ක්ලික් කරලා වෙබ් පේජ් එකේ පල්ලෙහාට ගිහිල්ලා ප්‍රවේශ වීමට කියන තැනින් ඔබගේ බදු පැතිකඩ තෝරාගන්න කියන තැනින් සංස්ථාපිත හෝ හවුල් ව්‍යාපාර බදු ගෙවන්නා ක්ලික් කරලා ප්‍රවේශ වීමට කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ tax reference number විදිහට අපි select කරන්න ඕනේ SSID එක. මොකද මෙම පුද්ගලයා විසින් කරන්න ලබන්නේ CIT බදු වර්ගයට අදාළව කටයුතු නිසා මම SSID එකෙන් log වෙනවා. මේ තියෙන්නේ authorize කරගත්ත SSID එක. ඒක මෙතන enter කරලා PIN එක. PIN එක කියන්නේ SSID එකට අදාළ PIN එක හෝ password එක. ඒක තියෙන්නේ මේ SSID එක ලැබිච්ච document එකේ මෙන්න මේ password කියන එක තමයි අපි enter කරගatiය යුත්තේ. ඊට පස්සේ ඔබේ company එකට අදාළ TIN එක අපි enter කරගන්න ඕනේ. ඊට පස්සේ captcha එක. captcha එක හරියටම පෙනෙන්නේ නැත්නම් ඔබට refresh කරගන්න පුළුවන්. පළවෙනි login එකේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද PIN එක වෙනස් කරගන්න සිදු වෙනවා. PIN එක සමන්විත වන්නේ alphanumeric characters 8කින්. ඒ කියන්නේ අකුරු හෝ ඉලක්කම් වලින් පමණයි. PIN එක වෙනස් කරගත්තට පසුව ඔබව ඔබගේ ප්‍රොෆයිල් එකට පිවිසීමට හැකියාව ලැබෙනවා. එතන තියෙනවා return issuance කියලා ටැබ් එකක්. ඒක ක්ලික් කරලා self issuance කියන එක ක්ලික් කරාට පස්සේ ඔබට අදාළ tax type එක තෝරලා ඔබට අවශ්‍ය period එක සඳහා return එක issue කරගන්න next button එක ක්ලික් කරන්න පුළුවන්. ඔබට ඉලෙක්ට්‍රොනික විදියට මේ වාර්තාව issue කරගන්න හැකියාව තියෙනවා. දැන් ඔබට තිරේ දිස්වන පරිදි අවශ්‍ය return එක select කරලා proceed button එක click කර පුරවාගෙන යන්න පුළුවන්. මේන් ඔබට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැතයි කියලා විශ්වාස කරනවා. අපත් සමග රැඳී සිටියාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.